ඉතින් අයමුන්ට පිළිගන්නවා කුඩ කිරිචුනෙක් ගෙන තවත් අලුත් වීඩියෝකට. ඉතින් ඔන්න ඔයාලව අද කුඩ දවසින් අලුත් වීඩියෝ ගෙනලා දිනවා. ඒ තමයි අපි මෙන්න මේ Vivo Y04 කියන මොබයිල් ෆෝන් එකේ Vivo Y27s කියන එකේ කම්පැරිසන් එකක් ගෙනලා තින්නේ. මේ දෙකෙන් මොකක්ද හොඳ මේකේ විස්තර ඔක්කොම අපි කතා කරමු. එනේ ඉතින් මේක තමයි අපි යමු වීඩියෝ එකට. බලමු මොනවද මේ ෆෝන් දෙකේ තියෙන ඩිෆරන්ස් කියලා. ඉතින් අපි බලමු ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන. එතන ගොත් Vivo Y04 එකේ තියෙන 720p මේ ඩිස්ප්ලේ එකක්. ඒ කියන්නේ එතකොට Vivo Y27s එකේ ඔයාලට බලන්න පුළුවන් 180p ඩිස්ප්ලේ එකක්. එතකොට සාමාන්‍ය සාපේක්ෂව Y27s එකේ ඩිස්ප්ලේ එක ක්වොලිටි වැඩි. ඒ වගේම රිෆ්‍රෙෂ් රේට් එකත් Y04 එකේ 60p තියෙන්නේ. අරකේ 60Hz රිෆ්‍රෙෂ් රේට් එක තමයි තියෙන්නේ. එතකොට Vivo Y27s එකේ තියෙනවා ඔයාලට බලන්න පුළුවන් 90Hz රිෆ්‍රෙෂ් රේට් එක බලන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් හොඳ රිෆ්‍රෙෂ් රේට් එක බලන්න පුළුවන් වෙනවා Y27s එකේ. නමුත් මේක ලොකු ප්‍රශ්නයක් ඉන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් බජට් ෆෝන් එක තමයි Y04 කියන්නේ. ඒක Y27 එකේ ඉන්නේ සාමාන්‍යයෙන් මිඩ් රේන්ජ් එකක්. එතකොට සාමාන්‍ය ඩේලි යූස් කරන කෙනෙක්ට 60Hz ප්‍රමාණයක්. පිටින් බලමු ඊළඟ තව මොනවද තියෙන ෆීචර්ස් කියලා. කැමරා එකට ගියාම Y04 එකේ තියෙන එන්නේ 30 මෙගාපික්සල් කැම් එකක්. එතකොට මේකේ සෙල්ෆි කැම් එකත් 5 මෙගාපික්සල් තමයි බලන්න පුළුවන් ඉන්නේ. ඒ වලට 180p රෙකෝඩ් කරන්න වීඩියෝ රෙකෝඩින් ස්පේස් එකක් දීලා තියෙනවා. ඒ වගේම Y27s එකේ ඔයාලට 50 මෙගාපික්සල් කැම් එක බලන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලට හොඳ කොලිටි ෆොටෝස් ගන්න අවස්ථාවක් තියෙනවා නම් Y27s එක යන එක හොඳ choice එකක් වෙනවා Y04 වඩා. විශේෂ පොයින්ට් එකක් තියෙනවා. ඔයාලට Y04 එකේ මේකේ ඒ කට්ටිය ෆෝන් එක බියුට් කරනවා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා දාලා තිනවා. ඒ වගේම මේ හොඳ dust proof එකක් බලන්න පුළුවන් වෙනවා. ඒ Y27s එකෙත් ඒ විදිහට dust proof එකක් තියෙනවා. හැබැයි කට්ටිය වැඩිපුර මෙන්ෂන් කරන්නේ නැහැ. Y04 එකේ ඒක මෙන්ෂන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට දූවිල්ලකදී වැස්සකදී සාමාන්‍යයෙන් අඩුවසක තිබෙනවට Y04 එකේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කට්ටිය හොඳින් ලොකුවට මෙන්ෂන් කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට ඔය පාරේ වැඩ කරන කට්ටිය ඒ කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා පොඩි වැස්සකට වුණාට Y04 එකට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මේ කට්ටිය මෙන්ෂන් කරලා තියෙනවා. ඊට පස්සේ තව දැනගන්න දෙයක් තමයි මේකේ බැටරි කැපැසිටි හා චාර්ජින් එක වෙන්නේ. ඒකට ඔයාලට Y04 එකේ මේ මිලියම්ප 5000 බැටරිය බලන්න පුළුවන් වෙනවා. හැබැයි වලට බලන්න පුළුවන් ඉන්නේ සාමාන්‍ය වොට් 15ක චාර්ජින් එකක්. ඒක සාමාන්‍යයෙන් ඔයාලට ෆෝල්ඩ් එක ෆුල් චාර්ජ් කරගන්න ටයි දෙකක් විතර දෙකමාරක ගත වෙන්න පුළුවන් ඒ Y04 එකේ. එතකොට Y27s එකේ මිලියම්ප 5000 බැටරිය තමයි බලන්න පුළුවන් ඉන්නේ. හැබැයි ඔයාලට 45 වොට් ෆාස්ට් චාර්ජින් බලන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 150 චාර්ජ් කරන්න ඔයාලට පැය භාගයකට ආසන්න කාලෙකදී පුළුවන් වෙනවා. මේකට ගොඩක් ප්ලස් පොයින්ට් එකක්. මොකද චාර්ජින් ස්පීඩ් එක වැදගත් වෙනවා ගොඩක් අවස්ථාවලදී. හැබැයි ෆෝන් එක රැට චාර්ජ් කරලා උදේට පාවිච්චි කරන කෙනා නම් Y04 එක ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයාලට Y04 එක බලන්න පුළුවන් ඉන්නේ 4GB RAM 64GB ROM එකක් එක්ක ෆෝන් එක තමයි බලන්න පුළුවන් ඉන්නේ. එතකොට මේක එක්ස්ටර්නල් තියෙන තව 4GB. ඒ වගේම Y27s එකේ ඔයාලට 8GB plus 128 නැත්නම් 256GB තමයි බලන්න පුළුවන් ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් ROM එක ඕන කෙනෙක් නම් Y27s එක හොඳයි කියලා හිතනවා. ඒ වගේම ගේම්ස් ප්ලේ කරන්න ඕන නේම සාමාන්‍යයෙන් හොඳ chipset එකක් තියෙනවා Y27s එකේ. Y04 සාමාන්‍යයට උන පුළුවන්. හැබැයි Y27s එකේ ultra performance දාලා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. මොකද රිෆ්‍රෙෂ් රේට් එකක් හොඳ ඉඳලා මේකත් ප්ලස් පොයින්ට් එකක්. ඒතර මේ Y27s එක මේකට ඉස්සරහින් ඉන්නවා. ඒකට අවසන් වශයෙන් ගත්තාම සාමාන්‍යයෙන් ලංකාවේ Y04 එක යන්නේ සාමාන්‍යයෙන් 40000 45000 අතර බජට් එකකට. ඒකට Y27s එක සාමාන්‍යයෙන් 70000 80000 අතර මුදලට යනවා. ඒකට සාමාන්‍යයෙන් ඔයාලට ඩේලි යූස් කරන හෙවි යූස් කරන්න නැති කෙනෙක්ට නම් හොඳ ෆෝන් එක තමයි Y04 කියන්නේ. මොකද මේකේ ඩියුරබිලිටි එකම ගොඩක් හොඳයි. පර්ෆෝමන්ස් උනත් සාමාන්‍ය තරමකට හොඳට තියෙනවා පාවිච්චි කරන නෙට. ඒකට Y27s එක ඔයාලට හොඳට ගේමින් කැමරා පර්ෆෝමන්ස් ෆෝකස් කරන කෙනෙක් නම්
Y27S එක ගොඩක් හොඳයි මේක මාර්මදෙන් මාතාවගෙන ෆෝන් Y27S එක එතකොට මම දැන් අවුරුද්දක විතර තිස්සේ පාවිච්චි කරන ඒ එක්ස්පීරියන්ස් එක Y27S එක කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳට පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් ඔයාලා මේකෙන් අදහසක් ගන්න ඔයා බයි ගන්න ෆෝන් එක මොකක්ද කියලා ඔයාලා මේ ෆෝන් එකක් තියෙනවා නේද ගානේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට වගමු තකතු channel එක subscribe කරලා තියාගන්න